දෙමාපියන්ගෙන්ද සොයිර සොයිරියන්ගෙන්ද පැමිණ සිටින ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ දෙමාපියන්ගෙන්ද අවසරයි. මගේ කතාව ආරම්භක ලෝකයෙන්ම දැන් හැමෝම දන්නවා මම අද කතා කරන්න යන්නේ මොකක්ද කියලා. ඒ තමයි නායකයා සහ නායකත්වය ගැන. නායකයා කියලා කියන්නේ හරියට රූස්ස ගසක් වගේ. අවුව, වැස්ස, සුළඟ තනියම දරාගෙන මිනිසුන්ට සතුන්ට සෙවන ලබා දෙනවා. පළතුරු ලබා දෙනවා. ගහ අනුන් වෙනුවෙන් කැපවෙනවා. ඒ වුණාට ගහ නියඩයි. නායකයෙක් කවදාවත් තමන් කරන කැපකිරීම අනිත් අයට කියන්නේ නැහැ. තව විදිහකට ගත්තොත් නායකයා කියලා කියන්නේ නැවක මාලිමාවක් වගේ. හිතන්න ලොකු නැවක් මුහුද මැද්දේ එකපාරට කුණාටුවක් අහස කළු වෙලා වීදුම රළ පර්වත වගේ උඩ යනවා. නැවේ ඉන්න හැමෝම බය වෙලා. දැන් නැව බේරගන්නේ කවුද? දැන් නැව බේරගන්නේ අර පුංචි මාලිමාව. මාලිමාව කෑ ගහන්නේ නැහැ. ඒ වුණාට මාලිමාව කුණාටුව මැද්දෙන් උතුර පෙන්වන එක නවත්වන්නේ නැහැ. නායකයාත් අන්න ඒ වගේ. පාසලේ පන්තියේ ප්‍රශ්නයක් ආවහම කලබල වෙලා දඟලන්නේ නැහැ. හරි, දැන් අපි මොකද කරන්නේ කියලා හිමින් හිතන කෙනා තමයි නායකයා කියලා කියන්නේ. නායකයෙක් නම් නිතර විශ්වාසවන්ත වෙන්න ඕනේ. හරියට මාලිමාව කවදාවත් උතුර කියලා වැරදි දිශාවක් පෙන්වන්නේ නැහැ වගේ. නැවක වටිනාම කොටසත් මාලිමාව. පාසලට රටට වටිනාම දේ හරි දිශාව පෙන්වන නායකයා. අපි බෞද්ධයෝ විදිහට ජාතක කතා පොත් වහන්සේ කියවද්දි අපට හම්බ වෙන එක ජාතක කතාවක් තමයි මේ කුණාල ජාතකය කියලා කියන්නේ. කුණාල කියලා කියන්නේ කළු පාට අමිහිරි කටහඬක් තියෙන කැත කුරුල්ලෙක්ට. ඒ වුණාට මේ කුරුල්ලට බුද්ධිය තියෙනවා. මුළු රෑ පුරාම Tamanගේ රෑනට ආරක්ෂාව ලබා දීලා නිදා ගන්න දෙනවා. නපුරු සතෙක් ආවට පස්සේ කෑ ගහලා නැගිටිනවා. අපිට මේ කතාවෙන් කියන්නේ නායකත්වයට ලස්සන පෙනුම කිසිවක් අදාළ නැහැ කියලා. බුද්ධිය පමණක් තිබෙන්න ඕනි කියලා. නායකයෙක් නම් අන් හැම දෙයකටම වඩා බුද්ධිය තිබිය යුතුයි. ඉතින් මගේ යාළුවනේ, ඔයා හෙට නායකයෙක් වෙනවා නම් පොරොන්දු වෙන්න. මම මාලිමාවක් වගේ හරි දිශාව පෙන්වන නායකයෙක් වත් රූස්ස ගසක්